හැමදාම ඔබ උදේ පාන්දර නැගිට්ටම තමන්ගේ ජීවිතය තථාගත බුදුරජාණන් වහන්සේට පූජා කරන්න. මාගේ ජීවිතය බුදුරජාණන් වහන්සේට පූජා කරමි, පූජා වේවා කියලා 3 පාරක් කියන්න. ඒ වගේම ධර්ම රත්නයට පූජා කරන්න, සංඝ රත්නයට පූජා කරන්න. එතකොට බුද්ධ රත්නයට, ධම්ම රත්නයට, සංඝ රත්නයට ජීවිතේ පූජා කරලා ජීවිතේ බාර කරන්න. මාගේ ජීවිතේ බුදුරජාණන් වහන්සේට බාරයි 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 කියලා 3 පාරක් බාර කරලා ධර්ම රත්නයට, සංඝ රත්නයට බාර කරන්න. ඊළඟට අපට විශාල බල සම්පන්න විදිහේ සෑයක් ඉදි වෙලා තියෙනවා බෝවත්ත ප්‍රදේශයේ. ඒකට අපි පුණ්‍යානුමෝදනා කරනවා අපේ පූජනීය ලොකු ස්වාමින් වහන්සේට. ඒ තමයි අඟුලිමාල මහරහතන් වහන්සේගේ ධාතුන් වහන්සේලා 19ක් නිදන් කරලා තියෙනවා. ඒ නිසා තමන්ගේ ජීවිතය අඟුලිමාල මහාසෑ රජාණන් වහන්සේට පූජා කරගන්න, බාර කරගන්න. ඔන්න ඔය කියන කරුණු උදේටත් රාත්‍රී නිින්දට යනකොටත් ඔබ කරගන්නවා නම් බාහිරව එන ගොඩාක් උපද්‍රව වලින් ඔබේ ජීවිතය බේරගන්න පුළුවන්. ගමනක් බිමනක් යනකොට වාහනයට නැගලා බුදුරජාණන් වහන්සේට ජීවිතේ පූජා කරලා පිරිත් ටික සජ්ජායනා කරලා දෙවියන්ට පින් දීලා යන්න පුරුදු වෙන්න. ඔන්න ඔය වගේ කරුණුත් මේ අතරවාරයේදී සිදු කරගන්න. ඉතින් ගොඩාක් අපිට කරුණු කාරණා සඳහන් කරන්න වෙලාව නෙමෙයි මේ වෙලාව. ඒ නිසා මේ ලැබිච්ච කාල සීමාවට අනුව මට උවමනා කළේ පළමුවෙන්ම විශ්වාසය ඇති කරගන්න. ඒ ත්‍රිවිධ රත්නයේ කෙරෙහි ඊළඟට තමන්ගේ